අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මමයි. තාත්තා ප්‍රයිවට් ආයතනයක තමයි රැකියාව කළේ. අම්මා ෆ්‍රී ස්කූල් එක ප්‍රින්සිපල් කෙනෙක්. අම්මගේ තාත්තගේ එකම දරුවා වුණු මට එයාලගේ ආදරය රැකවරණය නොඅඩුව ලැබුණා. අපේ ගෙදර පිහිටලා තියෙන්නේ ඇවිලිපිටිය ප්‍රදේශයේ ලස්සන සුන්දර ගමක. අපේ ගෙදර පිටිපස්සෙන් කුඹුරු යායකුත් පිහිටලා තිබුණා. මම දෙවෙනි සැරේ ඒ ලෙවල් කරන නිසා සතියට දවස් 3ක් හෝ 4ක් දවසෙම ක්ලාස් යනවා. හවස් කාලයයි අනිත් දවස් ටිකයි මට ෆ්‍රී. මම ඉන්නේ ගෙදර තියෙන පිටිපස්සෙම කාමරේ. අම්මයි තාත්තයි ඉන්නේ මගේ කාමරේට ගොඩක් එහායින් තියෙන කාමරයක. ඉතින් ඒ නිසා මම මගේ කාමරේ හරිම නිදහසේ තමයි හිටියේ. රැට ගොඩක් වෙලාවට නිදාගන්නේ හෙළුවෙන්. මොකද මං සතියට දවස් 3-4ක් වත් ෆිල්ම් එකක් හරි කතාවක් හරි කියවලා අතේ ගහලා තමයි නින්දට යන්නේ. ඉතින් අපි දැන් ඉන්න ගෙදර පදිංචියට එන්න කලින් අපි හිටිය ගෙදර තියෙන්නෙත් අපි දැන් ඉන්න ගෙදර ඉඩමෙ.